අයිබෝවන් ඔයාලා හැමෝටම. අද අපි ලස්සන ආර්ට්ස් චිත්‍රපිටුවෙන් පළතුරු යාළුවෝ දෙන්නෙක් කොහොමද අඳින්නේ කියලා තමයි බලන්නේ. හැමදාම අඳින විදියට නැතුව ටිකක් වෙනස් විදියකට කාටුන් ස්ටයිල් එකට පළතුරු යාළුවෝ අඳින හැටි අද අපි ඉගෙන ගමු. මුලින්ම අපි පැණි කොමඩු යාළුවෙක් අඳින්නේ කොහොමද කියලා බලමු. මේ විදියට වෝටර්මෙලන් පීස් එකක් අපි මුලින්ම ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි එයාගේ ඇස් දෙකක් ලස්සනට මේ වගේ අඳින්න ඕනේ. ඊට පස්සේ අපි එයාට චූටි කටක් දාගමු. දැන් අපි වෝටර්මෙලන් වල තියෙන සීඩ්ස් ටික මේ හැඩයට හැඳගමු. මේ චිත්‍රය සම්පූර්ණ වෙන්න අපි එයා ඩාන්ස් කරන විදියට නැත්තම් හිටගෙන ඉන්න විදියට කකුල් දෙකයි අත් දෙකයි මේ වගේ කාටුන් ස්ටයිල් එකට හැඳ ගන්න ඕනේ. මෙන්න මේ විදියට තමයි අපේ පැණි කොමඩු යාළුවා ඉන්නේ. දැන් අපි මෙයාට තව ඔරෙන්ජ් යාළුවෙක් අඳිමු. මුලින්ම මම ඔරෙන්ජ් ගෙඩියේ නැට්ට කොටස මේ විදියට ඇඳ ගන්නවා. ඊට පස්සේ පොඩි රවුමක් විදියට එයාව අපි ඇඳගමු. දැන් අපි ලස්සනට මේ වගේ ඇස් දෙකකුයි කටකුයි දාලා එයාව සම්පූර්ණ කරගමු. දැන් මම වෝටර්මෙලන් යාළුවට වගේම අපේ දොඩම් යාළුවටත් අත් දෙකකුයි කකුල් දෙකකුයි දානවා. උඩ පයින් විදියට තමයි මම එයාව අද අඳින්නේ. ඉතින් මෙන්න මේ විදියට ඇඳගත්ත දොඩම් යාළුවට එයාගේ ඇඟේ තියෙන ඩොට් ගතිය අපි මෙන්න මෙහෙම අඳිමු. ඔන්න දැන් අපි චිත්‍රය ඇඳලා ඉවරයි. දැන් අපි මේ යාළුවෝ දෙන්නව ලස්සනට පාට කරගමු. ඉතින් මේ තමයි අද අපි අඳගත්ත අපේ කාටුන් ස්ටයිල් වෝටර්මෙලන් යාළුවයි ඔරෙන්ජ් යාළුවයි. ඉතින් මං හිතනවා ඔයාලා අද මේ චිත්‍රෙට හරිම ආස වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් මේ වගේ පළතුරු යාළුවෝ දෙන්නෙක්ගෙන් හම්බෙනකන් ඔයාලා මේ චිත්‍රය ඇඳලා පුරුදු වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.